Unilife TV. හදවතේ රැඳි නාලිකාව. ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට නවම් 15ක පොහෝ දිනය අතිශය වැදගත් වූ පොහොය දිනයකි. මෙම පූජනීය දිනය බුද්ධ ශාසනයේ ඉතාමත් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ත්‍යාගසව්වන් වූ සැරියොත් සහ මුගලන් මහරහතන් වහන්සේලාට තනතුරු ලැබුණේද නවම් පුන් පොහොය දිනකදීය. සැරියොත් තෙරුන් වහන්සේ ධර්ම සේනාධිපති ලෙසත් මුගලන් තෙරුන් වහන්සේ ධර්ම පුරෝහිත ලෙසත් පත් කරනු ලැබීය. මෙම සිදුවීම බුද්ධ ශාසනයේ විනය සහ ශක්තිය ස්ථාපිත වූ අතිශය වැදගත් අවස්ථාවක් විය. එමෙන්ම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වූයේද නවම් පොහොය දිනකදීය. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් පසු ධර්මය රැක ගැනීම පිණිස මෙම සංගායනාව සිදු වී ඇත. තවද බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනු ලැබුවේද නවම් පුන් පොහොය දිනකදීය. ආනන්ද හිමියන් නමතා බුදුන් වහන්සේ සතර එරිදිපද වැඩුවහුට ආයුෂ් කල්පයක් වුවද ජීවත් විය හැකි බව වදාළහ. නමුත් ආනන්ද හිමියන්ට එය වටහා ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට අවස්ථාව නොලැබිණි. වසවර්ති මාරයා විසින් එම අවබෝධය වළක්වනු ලැබූ බවද සඳහන් වේ. එම අවස්ථාවේ මහ පොළොව කම්පා කරවමින් භූමි චලනයක්ද සිදුවිය. ඕවාද ප්‍රාප්තිමෝක්ෂය නම් ධර්ම දේශනාව බුදුන් වහන්සේ විසින් නවම් පොහොය දිනකදී වදාරන ලදී. එම දේශනාවෙන් සංඝයා වහන්සේ සමාධිගත ශුද්ධ දිව්‍ය ප්‍රවෘතකට යොමු කරවනු ලැබීය. සැරියොත් සහ මුගලන් මහරහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ ජාපාල චෛත්‍යය කරා වැඩම කළහ. මෙම සියලු සිදුවීම් නවම් 15ක පොහොය දිනය බෞද්ධ ලෝකයට අතිශය පූජනීය දිනයක් බවට පත් කරයි. වීඩියෝ නැරඹීමට ඔය පහල තියෙන රතු පාට බටන් එක ඔබලා අපේ Unilife TV YouTube channel එක subscribe කරලා තියාගන්න. තෙරුවන් සරණයි.